බෝධීන් වහන්සේ වැඳලා තූපාරාමේ පැත්තට එනකොට කොහේ හරි ඔය මේ වල් ජෝඩුවක් අනිත් අයට අහුවෙන්නේ නැති වෙන්න සිවුරක් පොරවගෙන පාරායිනේ පඳුරක වල් වැඩ කරනවා. ඒකට බලාගෙන ඉන්න කෙනෙකුට පේන්නේ ආන්දුර නමකුයි මේනින් වහන්සේ නමකුයි කියලා. බලාගෙන ඉන්න කෙනෙකුට පේන්නේ. අර උපාසකතුමා බෝධිය වැඳලා තූපාරාමයට එද්දී ඒක දැක්ක ගමන් ඇස් දෙක පියාගත්තා. උපාසකවරුන්ට මේ දකින්න හොඳ නැහැ. අහසින් යන රහතුන් දැක්ක, ධර්මාසනේ දහම් දෙසන මුනිවරු දැක්ක, ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ තූපාරාමේ දැක්ක මේ ඇස්වලට මේක දකින්න සුදුසු නෑ කියලා වැලි අවුරක් අරන් තමන්ගේ ඇස් දෙක අන්ධ කරගත්තා. ඊට පස්සේ මෙයා පාරේ වැටුණා. මිනිස්සු දැකලා උස්සගෙන ගියා. කිසි කෙනෙක් කිව්වේ නෑ. යකෙක් මේක දැකලා කල්පනා කළා මේක පුදුම වැඩන්නේ. රාත්‍රියේ යකා අර ඇස්සන්ද උපාසක මහත්තයා ළඟ පහළ වෙලා කියනවා උපාසකය උඹ මොකටද ඇස්සන්ද කරගත්තේ? උඹ ඇයි නරක වැඩ කළේ? ඒ පව්කාරයෝ දෙන්නනේ. ඊට පස්සේ කිව්වා උඹ කවුද? යකෙක් කිව්වා. ඊට පස්සේ කිව්වා බලාපන් මම මේක දැකලා ඇස් අන්ධ කරගත්තා. මේ වෙනකල් කටක් ඇරියේ නෑ. තෝ මටත් කියන්න එනවා. ඵල යන්න මෙතනින් කියලා පන්නගත්තා. දා යක්ෂ සමාගම බෝධීන් වහන්සේ සමීපේ බොහෝ දෙවිවරු එකතු වුණා. ඒ යක්ෂ සමාගයේ අර යකා මේක ඇදලා දැම්මා. මේ දෙන්නෙක් මෙහෙම කරපු දෙයකට උපාසකෙක් ඇස් අන්ධ කරගත්තා. උපාසකවරුන්ට මේවා හොඳ නැහැ කියලා දකින්නවත්. ඕවා දකින්න අපේ ඇස් පව් කරලා තියනවද කියලා ඔය කියන්නේ මිනිස්සු. එතකොට එතන හිටිය මහා කාල නාගයා කිව්වා ඔය අමුතු උපාසක කෙනෙන්නේ යක්ෂය. උඹේ නම් මේ මල දීපන් ඒ උපාසකයාට කියලා කඩුපුල් මලක් දුන්නා. ඒ යකා කඩුපොල් මල අරන් ආයෙ ගියා. කාමරේම සුවඳයි. මොකද්ද මේ එන සුවඳ? උපාසක මහත්තයා ගැස් සඳයි. ඊට පස්සේ කොහොම මං යකෙක් අර යකා තොට එන්න එපා කිව්වා නේද මෙහෙට? නෑ මං ආවේ පණිවිඩයක් අරන්. මහා කාල නාරජු ඔබට කඩුපොල් මලක් දෙන්න කිව්වා. ඒකට කිව්වා අපේ අම්මේ සුවඳ මේ වගේ සුවඳ මලක් මං ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට පුදලම නෑනේ. අනේ මට මේ මල බෝධීන් වහන්සේට පුදලා බලා ඉන්න නැත්තම් කියලා බුදුන් පුදන්න හිතනකොටම ඇස් දෙක තිබ්බා වගේම ආයෙ පේනවා. අර මල අරගෙන ගිහිල්ලා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ කඳේ දැවටුවා වැන්දා. ඔයාලා දන්නවද? අවුරුදු 300ක් මල පරවුන්නේ නැහැ. කඩපුල් මල තියෙනවා අවුරුදු 300ක් පරවුනේ නැහැ.